everyone, welcome back to my YouTube channel. මගේ ජීවිතේ තවත් ලස්සන දවසකට ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. දැන් වෙලා උදේ 6යි. ඔන්න අද නම් මෙහෙට උදේ ඉඳන් වහිනවා. අද දවස ටිකක් මට විශේෂ දවසක්. අද තමයි අපිට කැම්පස් එකේ අපේ 4th sem එක පටන් ගන්න පළවෙනි දවස. එහෙනම් එන්න අද මාත් එක මගේ දවස පටන් ගන්න. අද තියෙන වැඩ ටික ෂෙඩියුල් කරගන්න ගමන් අද වීඩියෝ එක කරගන්න ඕන වෙන දේවල් ටික සෙට් අප් කරගත්තා. උදේම මගේ මිකී බබාගේ මෝර්නින් ටී එක හදන ගමන් මට වගේම තමයි අපි මිකී බබාටත් නැගිට ගමන් මෙයාගේ මෝර්නින් ටී එක ඕනි. ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් රුටීන් එක කරගත්තා. අද ටිකක් වැස්ස දවසක් කම්මැලි දවසක් නිසා ලොකු වෙලාවක් මම ස්කින් කෙයාර් වලට වෙන් කරේ නැහැ. මම අද යූස් කරේ මගේ ඩේ ක්‍රීම් එක විතරයි. මේක ස්පා සිලෝන් එකේ සෙන්සිටිව් ස්කින් වලට ආව රඹුටන් ඇන්ඩ් ලෝටස් ඩේ ක්‍රීම් එක. නිවාඩුවට ගෙදර ගියාට පස්සේ මගේ ගොඩාක් ප්‍රොඩක්ට් මම ගෙදර දාලා ඇවිල්ලා. මෙයාට පොඩ්ඩක් එළිය රවුමක් දාන්න ඕන වුණාම දොර ළඟට වෙලා ඔහම සද්දයක් දානවා. ඉතින් ඒ වෙලාවට මෙයාව පොඩ්ඩක් මෙහෙම එළියට එක්කන් එනවා. මෙතන වාහන ASCII මේන් රෝඩ් එකටයි දුවන්න බලන හින්දා මෙයාව මේ විදිහට තමයි මම එළියට ගන්නෙ. මගේ ටු ඩු ලිස්ට් එක මම දැන් හදාගන්න ලෑස්ති වෙන්නේ. මට අද දවසේ කරන්න තියෙන වැඩ ටික ඒ ටික පොඩ්ඩක් ප්ලෑන් කරගන්නවා. අමතක වෙන දේවල් තියෙනවා නම් පොඩි නෝට් එකක් දාගන්නවා. අද ටිකක් මට විශේෂ දවසක් නිසා මම උදේම මගේ ජර්නල් එකත් ලියලාම වැඩ ටික පටන් ගන්නවා කියලා හිතුවා. අද ඉඳන් කැම්පස් එකේ අපේ 4th sem එක පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ අන්තිම sem එක. ඉතින් කොහොම හරි ඔන්න අපේ ඩිග්‍රී එකත් ඉවර වෙන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඇත්තටම කාලේ හරි ඉක්මනට ඉවර වුණා. තව මාස 3-4කින් අපේ ඩිග්‍රී එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි ඉන්ටර්න්ෂිප් හොයාගන්න ඕනේ. ඉතින් ඉස්සරහට ලයිෆ් එක ගොඩාක් වෙනස් වෙන්න තියෙනවා. ඉතින් මේ දේවල් එනකන් හරි ආසාවෙන් බලන් ඉන්නේ.
ගොඩක් කර්ලි ගර්ල්ස්ලා මගෙන් අහන දෙයක් තමයි මම කොහොමද මගේ කර්ල් රීසෙට් කරන්නේ කියලා. අපි කර්ල් සෙට් කරලා දවස් දෙකක් විතර ගියාම නිදාගද්දි කොණ්ඩේ මේ විදිහට ෆ්‍රිසි වෙනවනේ. අපිට මේක සෑහෙන්න අඩු කරගන්න පුළුවන් සිල්ක් හෙයා කවර් එකක් නැත්නම් පිලෝ කේස් එකම පාවිච්චි කරලා ඒ දේවල් ටික මම තේමුකෙන් ඕඩර් කරා. මට තාම ඒ ටික හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි අපේ කර්ල් ටික ඇවිස්සුනම් මම යූස් කරන්නේ මේ විදිහට හොඳට කොණ්ඩේ ආයෙත් වතුර ටිකක් දාලා කොණ්ඩේ තෙත් කරගන්නවා. මගේ ගොඩක්ම ෆ්‍රිසි වෙන්නේ මේ උඩම හෙයාස් ටික. ඒ නිසා මම ලොකු අවධානයක් දෙන්නේ ඒ ටිකට විතරයි. ඒ ටික මම මුලින්ම මේ විදිහට ඔළුවේ වෙන් කරගෙන යට ටික නිකම්ම වතුර ටිකක් ස්ප්‍රේ කරලා මගේ කර්ල් ඩිෆයින් ජෙල් එකෙන් නිකම් මේ වගේ පොඩි ටච් එකක් දෙන එක විතරමයි කරන්නේ. මගේ ස්කින් කෙයා ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නවා. මම ඒකෙදි ඔයාලට වැඩි විස්තර කියන්නම්. උඩින් වෙන් කරගත්ත මේ මිඩල් පාර්ට් එක මෙන්න මේ වගේ පොඩි පොඩි කොටස් වලට අරන් අපේ අතෙන් මේ විදිහට එක සැරයක් ඇදලා අතෑරලා ඒක ස්ක්‍රන්ච් කරලා වගේ ගන්න තියෙන්නේ. මේකට කර්ල් ඩිෆයිනින් බ්‍රෂ් එකක් තියෙනවා. ගොඩක් ලාට තේමු එකෙන් එහෙම අඩුවට ගන්න පුළුවන්. ඒක තියෙනවා නම් ඔයාලට මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. ඒක නැති වුණා කියලා ප්‍රශ්නිකුත් නැහැ. ඒක නැතුව මේ විදිහට අතෙන් කරගන්නත් පුළුවන්. මම මේ පාර්ට් එක අතෙන් බ්‍රෂ් එකෙන් දෙකෙන්ම කරලා පෙන්නන්නම් ඔයාලට වෙනස. පනාවේ හැඩේ විදිහටම අතෙන් මෙන්න මේ විදිහට ඇදලා අතෑරලා අතෙන් ස්ක්‍රන්ච් කරන්න තියෙන්නේ. ඉතින් මේ බ්‍රෂ් එකෙන් කරාම මෙන්න මේ විදිහට අර හොඳට කර්ල්ස් වෙනම පොඩියට ඩිෆයින් වුණාම හොඳ වොලියුම් එකක් තියෙනවා. ඒක තමයි වෙනස. ඉතින් ඒක ඕනෙම නැහැ. වෙන විදිහට අතේ ඇඟිලි ටික ඈඩ් කරා. කොණ්ඩේ අතටින් දාලා හොඳට එක සැරයක් ඇදලා අතෑරියා. ඊට පස්සේ යටින් ස්ක්‍රන්ච් කරා. එච්චරයි. ඉතිරි කොටස් ටිකත් සම්පූර්ණයෙන් මේ විදිහට කරගන්නවා. ඊට පස්සේ මගේ කර්ල් ඩිෆයිනින් ජෙල් එකෙන් ඒ ටිකත් හොඳට ස්ක්‍රන්ච් කරගන්නවා. ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ කොණ්ඩේට එයාගේ පාඩුවේ වේලෙන්න දෙන්න. එහෙනම් දැන් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගමු. අද මම හිතුවා හෙල්ති සලාඩ් එකක් හදාගන්න. උදේ තිබ්බ වැඩ ටික මම හිමීට ඉවර කරගත්තා. දැන් වෙලාව දවල් 12යි. මට අද එකට ලෙක්චර් එකක් තියෙනවා. අපි නම් දැන් එකට යන ලෑස්ති වෙමු. මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. ඉතින් මම කලින් රීෆ්‍රෙෂ් කරපු කර්ල් ටික තමයි මේ තියෙන්නේ. 100%ක් වියලුනම මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඔයාලා ගොඩක් අය මගෙන් අහුවන්නේ ඇයි කොණ්ඩේ කැපුවේ කියලා. මම කැපුවේ මගේ හෑර් එක කලින් තිබුණ විදිහට මගේ හෑර් එකේ වොලියුම් එක පෙනුන්නේ නැහැ. දැන් මම හෑර් එක කට් කරලා තියෙන විදිහට කොණ්ඩේ හොඳට ලේයර්ස් විදිහට වොලියුම් එක හොඳට ලස්සනට පේනවා. ඉතින් ඒක නිසායි මම කොණ්ඩේ පොඩ්ඩක් කොට කරලා ඔහොම වවන්න තීරණය කරේ. වැස්සේ බස්සල යන කම්මැලි හින්දා මම පික්මි එකක් දාගත්තා. ඔන්න අදත් සුපුරුදු විදියට මගේ බූවල මොඩ් එක ඔන්න වෙලා තියෙන්නේ. දවල් 12:00ට ඔන්න මම කැම්පස් එකට ආවා. මට එකට ලෙක්චර් එක තියෙන්නේ. එහෙනම් අපි හවස 4ට හම්බෙමු. ඉඳලා AC එකට ආවම මට ටිකක් ඉන්න අමාරුයි. ඒ නිසා යුට්ටම හැම්බෙස්සා වැඩි වෙලා ඉන්නේ.
අද දවසේ ලෙක්චර්ස් ඉවරයි අපේ මිකේ බබා තනියම නිසා මම ඉක්මනටම ගෙදර යන්න ආවා. එන ගමන් කීල්ස් එකට ආවා පොඩි බඩු වගේක් ගන්න. හවස 5ට විතර මං ආයෙත් අපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් ආව ගමන් මෙයාගේ කැම ටික දෙන්න ඕනි. මේ පේනවනේ තියෙන හදිස්සිය. අපේ බැජ් එකෙන් ටී-ෂර්ට් එකක් ගහලා තිබුණා. ඒක මට අද තමයි හම්බුනේ මගේ එක. ඒක චුට්ටක් ඇඳලා බලුවා මට සයිස් එක හරියද කියලා. අවුලක් නැහැ ගාන්න තියෙනවා. ඔක්කොටම කලින් අපි ගෙනාව ග්‍රොසරි අයිටම් ටික රීස්ටොක් කරලා ඉමු. මේ දවස්වල ඉතින් එක දිගට වහින කාලේ වුණාද හවස සෑහෙන වැස්සා. ඉතින් දැන් වෙලාව හවස 6යි. දැන් මගේ නයිට් රුටීන් එක පටන් ගන්න වෙලාව හරි. කලින් සෙම් එකේ අසයින්මන්ට් එක්සෑම්ස් ටික ඉවර කරත් හරි මම ආයේ මගේ ස්ටඩි වැඩවලට අත තිබ්බෙම නැති තරම්. ඉතින් ඒ නිසා දැන් ආයෙත් හරි කාලේ වැඩ ටික පටන් ගන්න. අද ඉඳන් තමයි අපිට C# ලැන්ග්වේජ් එක උගන්වන්න පටන් ගත්තේ. ඉතින් මං හිතුවා ඒකේ පොඩි ටියුටෝරියල්ස් ටිකක් බලන්න. අද ඩිනර් එකට මම හැදුවේ ලෑසියෙන් හදාගන්න පුළුවන් රාමෙන් රෙසිපි එකක්. ඉතින් අද මේක කන ගමන් මම මේ දවස්වල බලන K drama එකේ එපිසෝඩ් එකක් බලලා ඉවර කරා.
දිනේ කරන් ඉවරයි. අපි දැන් ආයෙත් අපේ පාඩම් වැඩ ටික පටන් ගමු. මේ සෙම් එක ඉවර වෙනකම්ම ඔයාලට ස්ටඩි වීඩියෝස් මට ගේන්න පුළුවන්. ඉතින් තාම මගේ ෆියුචර් ලයිෆ් එක මම ප්ලෑන් කරලා නැහැ. මේ ඩිග්‍රී එකෙන් පස්සේ මොකක් හරි টොප් අප් එකක් කරනවද නැත්නම් ජොබ් එකක් කරනවද? තාම මේ මොකුත් තීරණය කරලා නැහැ. 100k උන එකට ඔයාලා ඉල්ලලා තිබ්බ Q&A එකත් මම මේ ඩිග්‍රී එකේ වැඩ ටික ඉවරුනාම ගේන්නම් නිදහසේ. ඔයාලා මගෙන් අහන දේවල් වලට උත්තර, ඒ වගේම ඩේලි අප්ඩේට්ස් වගේ ගොඩක් දේවල් මම මගේ WhatsApp channel එකේ share කරගන්නවා. ඒකේ නැති කට්ටිය මම යටින් link එක දාලා තියන්නම්. එතනින් ගිහිල්ලා add වෙන්න. මේ දවස්වල ළඟදී O level exam හැම ඉවර වුන නිසා වෙන්නේ නැති ගොඩාක් අය මේ දවස්වල මගෙන් ආයෙත් අහනවා මම කරපු ඉංග්‍රීසි කෝස් එක ගැන සංසර්ගේ නම්බර් එක දෙන්න කියලා. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණානේ මම සර්ගෙන් අහලා විස්තර ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කියලා. ඉතින් මේ මාසේ සර්ගේ අලුත් බැච් එක පටන් ගන්නවා මැයි 21. ඉතින් මේ මැයි 21 දවස ඔයාලට මේ වෙද්දි පහු වෙලා නම් ඔයාලට ලබන මාසේ බැච් එකට ජොයින් වෙන්න පුළුවන් ජූනි 16. මම දැනට කරලා තියෙන ඉංග්‍රීසි කෝසස් වලින් මම කරපු හොඳම බෙස්ට්ම රිසල්ට් තියෙන කෝස් එකක්. ඉතින් මගේ වීඩියෝස් වලින් ඉස්සර ඉඳන්ම දැකලා ගොඩාක් අය ජොයින් වෙලා තියෙනවා. ගොඩාක් අය සර්ගෙන දාලා තියෙනවා. ඉතින් මම අමුතුවෙන් මේක ප්‍රොමෝට් කරන්න දෙයක් නැහැ. අතරම ගොඩාක් ළමයි සංසර්ගේ ඉංග්‍රීසි කෝස් එක කරනවා. මාස 3න් ස්පෝකන් and grammar දෙකම ඔයාලට හදා ගන්න පුළුවන්. සංසර් කියන්නේ සර්ගෙම ක්‍රමවේදයකට ළමයිට ටක් ගාලා ඔලුවට යන විදිහට ගණන ගුරුවරයෙක්. ඉතින් මටත් ඉංග්‍රීසි හදා ගන්න, ස්පෝකන් ඉංග්‍රීසි හරියට කතා කරන්න, බය නැතුව කොන්ෆිඩන්ස්ලි කතා කරන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ සර්ගේ කෝස් එකෙන්. අතරම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කරන අය දන්නවා සහ කරපු කට්ටිය දන්නවා. ඉතින් අලුතෙන් ජොයින් වෙන්න කැමති අයට සහ මගෙන් විස්තර දෙලා තිබුණා ගොඩාක් අය. ඔයාලට ඔන්න මේ මාසේ මේ 21 දවස පහු වෙලා නම් ඔයාලට ඊළඟ මාසෙම ජූනි 16 අලුත් බැච් එකට ජොයින් වෙන්න පුළුවන්. මේ කෝස් එක ගොඩක්ම වටින්නේ ගවර්න්මන්ට් or private university කැම්පස් යන්න බලන් ඉන්න ළමයිට නම් ඔයාලගේ ඉගෙන ගන්න වැඩවලට ගොඩාක්ම උදව් වෙනවා මේ කෝස් එක. ඉතින් මේ පාර O level ඉවර වෙච්ච අයට, A level ඉවර වෙච්ච අය ඕනි කෙනෙක්ට මේකට ජොයින් වෙන්න පුළුවන්. මාස 3න් වගේ කාලෙකින් කෝස් එක ඉවර වෙනවා. රුපියල් 6500ක් වගේ හරිම පුංචි මුදලක් තමයි ඔයාලට වියදම් වෙන්නේ. මම මේ කෝස් එක ගැන වැඩි විස්තර ගොඩාක් මගේ වීඩියෝස් වල දාලා තියෙනවා. මම මේ වීඩියෝ ටිකත් ඔයාලට යටින් දාලා තියන්නම්. සම්පූර්ණ විස්තර දැනගන්න ඕනි අයට මේ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඉතින් මගේ අද දවසම ඔය විදිහට තමයි ගෙවිලා ඉවර වුණේ. මට හෙට ආයෙ ලෙක්චර්ස් යන්නත් තියෙනවා. ඉතින් ඒවට ටික ලෑස්ති කරගන්නත් තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. අපි තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.